හැමෝම බෝලේ යවනවා. නමුත් ලසිත් මාලිංග බෝලේ යවන මෙහෙම ඇදලා ඔහොම දාන. ඒක අමුතු එකක්. මට ඔයාට කියන්න තියෙන වටිනම දේ තමයි සාමාන්‍යයෙන් හැම දරුවෙක්ම දන්නවා තම තමන් මෙච්චර මහන්සි වෙලා මෙච්චර දුක් විඳලා ඉගෙන ගන්නේ තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න. ඒ නිසා මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්න ඕන දරුවෝ. එහෙම නැති වුණොත් ඕගොල්ලෝ මේ දුක් විඳින එක ඕගොල්ලන්ගේ ජීවිතේට බලපාන දේ පස්සේ තමයි තේරෙන්නේ. බලන්න චූටි උදාහරණයක් කියන්නම් චූටි උදාහරණයක්. සාමාන්‍ය මිනිහෙක්ට වෙනස් වෙන්න ලොකු දේවල් කරන්න ඕනේ. චූටි වෙනස්කමක් කරන්න එක පොඩි වෙනසක් කරන්න. ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඔයාලා එක උදාහරණයක් ගත්තොත් සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා අපේ ක්‍රිකට් ගහන ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග. ඔය ලසිත් මාලිංග කියන චරිතය පොඩ්ඩක් බලන්න. ලසිත් මාලිංග ඔයා පොඩ්ඩක් බලන්න බෝල යවනකොට එයා බෝල යවන ඉරියව්ව පොඩ්ඩක් බලන්න. මම මේ කියන හොඳට ඔලුවට ගන්න පුතේ. ඒ බෝල යවන ඉරියව්ව සාමාන්‍ය මිනිස්සෙක් බෝල යවනකොට සාමාන්‍යයෙන් මෙහෙමනේ අත යවන්නේ. නමුත් ලසිත් මාලිංග බෝල යවන්නේ මෙහෙම ඇදලා ඔහොම දාන. ඒක අමුතු එකක්. මෙහෙම එකම දේ බෝල යවන එක පුතේ කරන්නේ හැමෝම බෝල යවනවා. හැබැයි මාලිංගගේ බෝලේ වෙනස් වෙනවා. එයා යවන බෝලේ සම්පූර්ණයෙන් වෙනස් විදියට යවන්නේ අත. එයා දින්නේ මොකක් නිසාද? චූටි ඉරියව්ව වෙනස් කළ නිසා. චූටි ඉරියව්වක් වෙනස් කළා. ජීවිතේත් එහෙමයි. ඔය පොඩි දෙයක් වෙනස් කරගන්න. උදාහරණයක් මුත්තయ్య මුරලිදරම්. මුත්තయ్య මුරලිදරම් ස්පින් බෝල වුණාට එයා බෝල යවනකොට එයා බෝලේ මෙහෙම අල්ලලා මෙහෙම දාන්න කරකවලා. ඒක අමුතු ස්ටයිල් එකක්. අනිත් අයත් ස්පින් බෝලර්ස්ලා තමයි. හැබැයි එයා පොඩි ඉරියව්ව වෙනසක් තියෙනවා. ජීවිතේ දින්න ගොඩක් වෙලාවට මිනිස්සු දිනන්නේ චූටි වෙනසක් කරගත්තේ. ජීවිතේ පොඩි වෙනසක් කරන් ලොකු වෙනසක් අනාගතේ දැනෙනවා. ඔයා දවසට වැඩ කරන වෙලාව විනාඩි 10කින් වැඩි කරගන්න. අනාගතේ හිතා ගන්න බැරි ලොකු වෙනසක්. එනවා පුතාලට කියන්නේ පිළිවෙලට වැඩ කරන්න ඕන. චූටි වෙනසක් වෙනස් කරගන්න අපේ ජීවිත වෙනස් කරගන්න පුළුවන් පුතේ අපිටම. ඒ නිසා මේ දුක් විඳින එකේ අවසාන ප්‍රතිඵලයක් තිබිය යුතුමයි. මහන්සියලා වැඩ කරන් හොඳ ගේමක් ගහන්න. තමන්ගේ ටාගට් වලට යන්න චුට්ටක් වැඩ කරන්න පොඩ්ඩක් කල්පනා කරලා වෙනස්කමක් සහිතව. එහෙම කරොත් අපි අනාගතේ කොට දාන්න පුළුවන්.